ගයිස් මම අලුතෙන් පරි දෙන්නෙක් ගෙනාවා. ඔයාලා ෂෝට් වීඩියෝ වල දැක්ක වෙන්නේ නැති මම පරි දාලා තිබ්බා. අද උන්ගේ හඳුන්වාදීම කරන්න යන්නේ අලුත් කොටුව. මේ අලුත් කොටුව. බාකි පොඩ්ඩයි තියෙන්නේ. දාලා මේ පොඩි දැලක් ගහලා තියෙන්නේ සත්තු රින්ගනවා. සතා ඉන්නවා මේ පැත්තේ. දැන් හිටියා දැන් උඩ කැරික් කැරිකි. අපි දැන් බලමු පරින්ගේ වරිය කොහොමද කියලා. ගයිස් මේ තමයි බෝනික් එකකුයි බටර් එකකුයි කවලම් මිච්ච පොඩි පැටියේ. හීරි කීරි බෙල්ල තියනවා මේ. කීරා. මුගේ ඇස් තනි රතු පාට කළු පාට වෙන්නේ තනි තද රතු පාටක් තියෙන්නේ. නිල් පාට වලල්ලා ගිහලා තියෙන ඇස් දෙකේ. තාම පැටියා. තාම කල්ලි දෙකක් වගේ පැනපු එකේ. තාම පෙඳිය තාම එනගම. නගා හොඳ පැටියෙක් සුපිරි එලවනවා සුපිරිට එලවන්න උලා මම එලවන්නේ නැහැ මම බ්‍රීඩින් වලට ගත්තේ. මේ තමයි අනිත් කුරුල්ලා අරු කිරිල්ලි මුගේ තැඹිලි පාට වලල්ලුයි සුදු පාට වලල්ලුයි තියෙන්නේ. හොඳට පේනවා ඇති. කොපෙන්. ඕ කැමරාවට පැහැදිලි නැහැ. මම පෙන්නන්න. මේ තැඹිලි පාට වලල්ලක් ඇතුලේ තියෙන්නේ අලු පාටයි. ඇස් දෙක මූණ රතු පාකිස්තාන් කුරුල්ලේ. අම්මා බෝනික් එක්ක කුරුල්ලා රතු පාකිස්තාන් කෙනෙක්. මේ රතු පාකිස්තාන් තාම මේ ඇගේ පාට එන ගම මේ තටුම එක පැත්තක් ගැට ගහලා තියෙන්නේ. නැත්තම් යන්න බලනවා. මේ මූ තමයි මංගාව දැන්ට ඉන්න පර ජෝඩුවෙන් ගණන් වැඩිම කුරුල්ලා. මූ මම අඳුරන යාළුවෙක්ගෙන් ගත්තේ 18000ට. කිරිල්ලිව නම් දුන්න රුපියල් 1200ට. මූ තමයි ගණන් වැඩිම එක. මුගින් බ්‍රීඩින් වලට තව කිරිල්ලියක් හොයනවා. ගයිස් මේ තමයි කිරිල්ලි ඔන්න කුරුල්ලා දුරු ගන්නවා. දැන් මේ ළඟදී කුඩු ගන්න ගත්තේ. චීස් ගන්න පැටව ගන්න මං ගෙනාවේ. අපි ඕන්න මම එළියටත් දාලා බලමු. මේ පියා ගන්න නැහැ වැඩිය. එළියට දාගම කොටුවටමයි යන්නේ. මේ ලස්සනයි ඇස් කළු තද රතු පාට. ලොකු වෙද්දි කළු වෙයි කියලා මම හිතන්නේ. මේ මුගේ කීරි තියෙන්නේ. මේ මුගේ ඇස් රෙඩ් පාකිස්තාන් එකගේ මුදු දාලා තියෙන්නේ. මේ ට්‍රයින් ලිය උත් දාලා තියෙන්නේ. මං කන්න දෙන්න උන්ට බඩේ කුඩු කරලා පරිප්පුයි එක ඒවා තියෙනවා ඉතින් මං කනවා ඒවා. එහෙනම් අපි මුන් එළියට දාලා වීඩියෝ එකක් ගමු. එළියට දාන්නේ සතා කරගෙනවා මේ පැත්තේ. දැන් පේන්නේ නැහැ. Okura. Okura.